ඔන්න දැන් අයියගේ ටර්න් එක. අයියා තමයි හොයාගන්න ඕන. මේකෙත් පූසෙක් තමයි ඉන්නේ. බොහොම අමාරුවෙන් මම හොයාගත්තේ. පූසෙක්ම ගන්න තමයි පූසෙක් ගත්තා මෙයාත් පූසෙක් ගන්නවා. අයියා ඉතින් මාව අමාරුවේ දැම්මනේ. ඉතින් අයියාවත් අමාරුවේ දැම්ම. හැබැයි ඒක හොයාගන්න පුළුවන් මටත් වෙලා ගියා හැබැයි. ඔයාලත් බලන්න ගෙස් කරන්න. ඕකේ ඉතින් ඔන්න ටයිමර් එක දානවා. මාත් එක කරන්න බලමු කවුද ටයිම් එක යනවා. ටයිම් එක ඔයගොල්ලෝ බලන්න කියන කන්වර්සේෂන් එක හරියට බලන්න zoom කරලා. ඔක්කොම එක වගේ අයියා ගෙස් හොඳයිද බලමු මේකේ. අයියා කන්නාඩිත් දාලා නැහැ. සාමාන්‍ය ඔය ගේම් සාසයි අයියා හොයාගත්තීද නැද්ද? ඔයාලත් හොයාගන්නද නැද්ද බලමු. S2 ඔක්කොම එක වගේ ඔක්කොම S2 මේම දාන් ඉන්නේ තප්පර 30යි. මේගොල්ලෝගේ මේකක් තියෙනනේ මේ මොකද්ද කියන්නේ මේකට නේ ඔට්ටුවනේ. ඔක්කොම මන් දන්නේ නෑ ඔට්ටුන්න කියන්නේ රවුන්ඩ් එකනේ. මොකක්ද නේ ඔට්ටුන්න නේ මොකද්ද මේ මන් දන්නේ මොකද්ද මේ නාය ඕකේ තප්පර 15යි. පූසෙක් කොහෙද ඉන්නේ මේක නම් කුල පාට පූසෙක් නන් නෙමේ නෑ මේකේ නම් ඇත්ත පුරුසේ. කට්ටිය හොයාගත්තද හොඳටම zoom කරලා කරන්න ඕනේ guys ටීම් ට්‍රිෂාන් මේ පූසෙ මෙතන කොහොමද හොයාගත්තේ? යාද ඔව් යා තමයි. කොහොමද හොයාගත්තේ? අර මේක නෑනේ yes ටයිමර් එක තප්පර දෙකින් හොයාගත්ත guys අපි ඔයා කියන්න බා කොයිද ඉන්නේ කියලා. යාලා හොයාගන්න. කියන්නේ දැන් හිටියාම ඉක්මනට පේනවා හැබැයි. ඔව්නේ. ටක් ගාලා ඇහැ යනවා එතෙන්ට. කට්ටිය දැක්කොත් කියන්නේ දැක්කා කියලා.